ආයිබෝවන්. අද මම ට්‍රැවල් ඩයරි බයි චින්තක තුලින් ඕගලන්ට පෙන්වන්න යන්නේ තවත් එක් ලස්සන සුන්දර දියඇල්ල. ඉතින් මේ දියඇල්ල පිහිටලා තියෙන්නේ ඕගොල්ලෝ මඩොල් සීමට එනවා නම් බලන්න පුළුවන් ලස්සන දියඇල්ල. ඒ වගේම මඩොල් සීමට එන ගොඩක් අයට සමහරට මග ඇරෙන දියඇල්ල. ඕගොල්ලෝ පස්සරට ඇවිල්ලා මඩොල් සීම පැත්තට එනකොට ඇත්තටම පස්සර ඉඳන් කිලෝමීටර් එකක් දෙකක් වගේ එනකොට මම පැත්තට හැරිලා යන්න ඕනේ මේ දියඇල්ල බලන්න. බෝඩ් එකක් ගහලා තියෙනවා. මේක තමයි අර දුනු ඇල්ල. ඇත්තටම හරිම ලස්සන දියඇල්ලක්. මේ පස්සර කඳු වැටි වලින් නිර්මාණය වෙන මේ ලොග්ගල්ලය තමයි මේ අර දුනු ඇල්ල විදිහට නිර්මාණය වෙන්නේ. ඉතින් බලන්නකො සුන්දරත්වය මම වැඩි විස්තරයක් දියඇල්ල පෙන්නන ගමන් කියනවා. මේකට තාම වැසි කාලේ ඇත්තටම පටන් අරගෙන නැහැ. අපි දැන් මේ ඉන්නේ සැප්තැම්බර් මාසයේ 28. පොඩි වැහිස්සක් දෙකක් ගියා. ඉතින් මෙහෙට වැස්ස පටන් ගන්න සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාස වගේ තමයි වැස්ස පටන් ගන්නෙ. ඊට පස්සේ නම් හොඳටම වහිනවා. නමුත් බලන්න දියඇල්ලේ හොඳටම වතුර තියෙනවා. හැබැයි සමහර විට ඊයේ පොඩි වැස්සක් ගිය නිසා දන්නෙත් නැහැ. හරිම ලස්සන දියඇල්ල. ඇත්තටම මම දැකපු දියඇල්ලේ ලස්සනම දියඇල්ලක්. ඇත්තටම මට හිතා ගන්න බෑ මේ දියඇල්ල දෙක සැඟවිලා තියන්නේ ඇයි කියලා. මං හිතනවා මේ සැඟවිලා තියෙන හින්දාම වෙන්නේ නැති මේ ලස්සන දියඇල්ල මෙහෙම ආරක්ෂා වෙලා තියෙන්නේ. පීස් ඇල්ලයි මේ අරදුණු ඇල්ලයි පුදුමාකාර ලස්සනයි. ඉතින් ඔයගොල්ලොත් මඩොල් සීමට ආවොත් අමතක කරන්න එපා මේ දියඇලි දෙක. පුදුමාකාර සුන්දරයි. හිතන තරම් අමාරුවක් නෑ එන්න. ප්‍රධාන පාරේ ඉඳලා වුණත් ඔලන්න පයින් එන්න පුළුවන් කිලෝමීටර් 2කමාරක් වගේ තියෙන්නේ. කාට හරි ඉතින් බස් එකේ එනවා වුණත් ඉතින් බලන්නම ඕන නම් ඇවිල්ලා බලන්නත් පුළුවන්. මෝටර් බයික් එකකින් එනවා නම් දියැල ළඟටම එන්න පුළුවන්. සෑහෙන දුරක් එන්න පුළුවන් මම හිතන්නේ. කියන්න වචන නැහැ ඇත්තටම පුදුම ලස්සනයි. මහන්සියෙන් තැනකට ඇවිල්ලා මහන්සිය නිමිලා යනවා. මේක දැනක් දැක්කම ඇත්තටම වෙලාව දැන් 5:00ට කිට්ටුයි. අපි අද දවසම ඇවිද්දා. උදේ 5:00ට රත්කැලේ පතනින් පටන් ගත්ත ගමන හැන්දෑ 5:00ටත් අරදුණු ඇල්ල ගාව. මෙතන ඉන්න අපිට ගමන අවසන් කරන්න සිද්ධ වෙනවා. මීට වඩා හොඳ ෂොට් එකක් ගන්න ඇත්තටම ඕනේ මම. මෙයානේ ගඟ පෙන්නුවොත් ගඟ මේ පහළට ගලාගෙන යනවා. අපිට මෙතනින් එහාට යන්න පුළුවන් ටිකක් අවදානම් එකයි වැඩි. අවසත් හින්දා. ඉතින් පහළට ගඟ ගලාගෙන යනවා. විශාල ගල් කුට්ටි සහිත පහළට මේ ගංගාව ගලාගෙන යනවා. අපිට කූඩැල්ලෝ දෙන්නෙක් නම් එල්ලුණා. තාම ලොකුවට වැස්ස පටන් ගන්න නැති හින්දා කූඩැල්ලෝ නැහැ මං හිතන්නේ. වහින කාලේ නම් කූඩැල්ලෝ අනිවාර්යෙන් ඇති. පොඩ සූදානම්ෙන් එන්න හොඳ බූට් සපොද්දයක් වගේ දාගෙන. මොනාරි කූඩැල්ලන්ට ගාන්න මොන හරි දෙයක් අරන් ආවොත් නම් ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි අර පඩි නැති හින්දා එක දිගට එන්න පුළුවන්.